කිසිවෙකුට සම කරන හැකි ලංකාවේ විශාලතම ලැප්ටොප් එකතුව දැන් iMac LK අපෙන්. ලංකා ඉතිහාසයේ කවදාවත් වෙච්ච නැති ලංකා ඉතිහාසයේ මිනිස්සුන්ට පුදුම හිතන විදිහේ අපූරු නඩු තීන්දුවක්. පහුගිය දවස්වල වැඩිපුරම කෑ ගහපු. අපි කිව්වා මේ රාජපක්ෂ රෙජිමේන්තුවේ ඉන්නේ පට්ටපල් හොරු අනම්මනම් කියලා. කකුලෙන් ඇද්ද මේ ආණ්ඩුව වට්ටන්න කොහොම හරි. අපේ නාලිකාව ඇතුළු තවත් නාලිකා එක දිගට සටන් කරා කොහොම හරි මේ ආණ්ඩුව රැකගන්න, කොහොම හරි මේ ආණ්ඩුවට ශක්තිය දෙන්න. කොහොමද මහින්දානන්දට අවුරුදු 10ක බරපතල වැඩසහිට සිරදඬුවමක්. ඒ වගේම නලින් ප්‍රනාන්දු හිටපු වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දුට වසර 25ක සිරදඬුවමක්. මුන්ට කර කියා ගන්න දෙයක් නැතුව ඇති බඩ යනවා ඇති. කලන්තේ දාලා වැටෙනවා ඇති. අරද කෙහෙලි රඹුක් කල්ල පණ්ඩරලක් වෙලා ඉන්නේ. හෙට අනිද්දා මැරෙන්න වගේ ඇඟපත කරපු සාපු වලට රටට අපි මෙහෙම ඉන්නෝ ජාතියක්ද යකෝ. අපි මෙහෙම ඉන්න ඕනේ ජාතියක්ද? 2015 වසර පැවති ජනාධිපතිවරණයේ සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14000ක් සහ දාම් බෝඩ් 11000ක් මිලදීගෙන සංගම් වලට බෙදා දීම තුලින් රුපියල් මිලියන 53ක පාඩුවක් සිදු කළේ යයි චෝදනා ලබා සිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස ආයතනයේ හිටපු සභාපති හිටපු වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දු යන අයට වසර 25ක සිරදඬුවම් නියම කළ ඇති අතර මහින්දානන්ද අලුත්ගමගේට බරපතල වැඩ සහිතව වසර 10ක සිරදඬුවම් නියම කර ඇත. මොනවාද හිතෙන්නේ? මොනවාද දැන් ওই බයියොන්ට කියන්න තියෙන්නේ? ඔයාලා දන්නවද මේ වෙලාවේ ගොඩක් කෙවුම් බයේ වෙවුලනවලු. රාජපක්ෂ වටා ඉන්න ගොඩක් කෙවුම් මේ රෙජිමිය වටා ඉන්න ගොඩක් කෙවුම් බයෙන් වෙවුලනවා. දැන් කිව්වනේ පච කියනවා කියලා. ඔක්කොටම දෙන්න ඕනේ. සම්බුව කරපු වැරදි වලට ඔක්කොටම මේ සම්බුව ගෙවපල්ලා අනිවාර්යෙන්ම. ඉතින් ඔබටත් මේ ගැන සිතන අදහස පහතින් දක්වන්න අමතක කරන්න එපා. කිසිවෙකුට සම කරන හැකි ලංකාවේ විශාලතම ලැප්ටොප් එකතුව දැන් iMac LK අපෙන්.